අපි මේ භාණ්ඩාගාරය හැම රුපියලක්ම සාංගික දීපල බලා ගන්නවා වගේ බලා ගන්නවා. බබා ආයි පාරක් පහුගිය සතියේ දින කිහිපයක් අපි ටිකක් කාර්යබහුල වුණා. ඒ හින්දා වීඩියෝ දාගන්න ඇත්තටම බැරි වුණා. නමුත් අපේ රටේ සිද්ධ වෙන මේ මහා පරිමාණ විනාශයන් ගැන තවත් නම් නිහඬ වෙන්න බෑ. අද අපි ඔබ හමුවට එන්නේ ලංකාවේ රාජ්‍ය පද්ධතිය ආරක්ෂාව කොච්චර දරුණු විදිහට බිඳවැටලද කියන එක පෙන්වන්න. මහා භාණ්ඩාගාරයෙන් කෝටි 75. ඒ කියන්නේ ඩොලර් මිලියන 2.5ක්. සයිබර් හැකර්ස්ලා අරන් ගිය කතාව ඔයගොල්ලෝ දන්නවා. හැබැයි දැන් තව අලුත් හෙළිදරව්වක් තියෙනවා. අපේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් කෝටි 18ක්. රුපියල් කෝටි 18ක්. නැත්තම් ඩොලර් 6,25,000ක් ඔන්න අතුරුදහන් වෙලා. මේක ඇත්තටම හම්බෙද්ද? නැත්තම් කල්ඩියක් ලංකාවේ මේ එක ආයතන ටාගට් කර සල්ලි හොරකම් කරනවාද? අද E7 තුළින් අපි මේ ඩොලර් මංකොල්ලයන් දෙකේම අලුත්ම තත්ත්වය විමර්ශනය කරනවා. හරි, අපි මුලින්ම බලමුටෝ භාණ්ඩාගාරයේ සීන් එක. ඉතින් අප්‍රේල් 28 වැනිදා ටොටුව මහස්ථාත් අධිකරණයේදී CID හෙළිදරව් කරුණු ඇහුවාම අපිට නම් හිතෙන්නේ මේවා හිතාමතාම ටෙලව වැඩද කියලා. ඉතින් මේ සොරකම සිද්ධ වෙලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවට යවන්න තිබුණු ණය වාරිකයේදී. ඒට ඔයාලා දන්නවනේ. මෙතනදී හොරු පාවිච්චි කරපු ඊමේල් එක දිහා අපි පොඩ්ඩක් බලුවොත් ඇත්තටම කිව්වොත් ඔස්ට්‍රේලියාවේ නියම ඊමේල් එක අවසන් වන්නේ government.au කියන ඩොමේන් එකෙන්. හැබැයි අපේ නිලධාරීන්ට ඊමේල් එක ඇවිල්ලා තියෙන්නේ sportfinance.av.com කියන හොර ඩොමේන් එකෙන්. ඉතින් මේ වගේ චූටම චූටි වෙනසක්වත් අඳුරගන්න බැරි තරමට අපේ ඉහළ නිලධාරීන්ට ට්‍රැක් නෑනේ. ඒ හින්දම තමයි අපිට හිතෙන්නේ මේ හිතාමතාම ටෙලව වැඩක් කියලා. දැන් මේ වෙච්ච සිද්ධියට අදාළව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඒ වගේම පොදු ණය කළමනාකරණ කාර්යාලයේ ඉහළ නිලධාරීන් 5 දෙනෙක්ට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවලා තියෙනවා. ඒ වගේම යාලා පරිජනද දත්ත පරීක්ෂණ සඳහා CID බාරයට ගෙන තිබෙනවා. මෙතනේ තියෙන ආතල්ම කාරණාව තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්න කලින් රජයේ ඊමේල් පද්ධතිය නඩත්තු කරන ආයතනය විසින් පවසලා තියෙනවා මේක වංචාවක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඉතේ ගැන කිසිම සැලකිල්ලක් ගන්න නැතුව තමයි මේ තරම් මුදලක් මේ ඩොල්ලු යවලා තියෙන්නේ. ඇමරිකාවට ගෙවූ තැපෑලේ කෝටි 20කුත් ආගිය අතක් නෑ. දැන් අපි එමු අලුත්ම සිද්ධියට. කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පහුගිය දවසක තහවුරු කළා තැපැල් දෙපාර්තමේන්තුවෙනුත් ඩොලර් 6,25,000ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 18ක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මේ මුදල් යවන්න තිබුණේ ඇමරිකානු තැපැල් සේවයට. ඇමරිකානු තැපැල් සේවයෙන් අපේ රටට දැනුම් දීලා තියෙනවා ඔවුන්ට ලැබිය යුතු මුදල් කිසිම දෙයක් ඒගොල්ලන්ට හම්බුන්නේ නැහැ කියලා. මෙතන තියෙන පුදුම දේ තමයි මේක එකපාරක් නෙමෙයි. අවස්ථා දෙකකදීම මේ සිදුවීම සිදු වෙලා තියෙනවා. එකපාරක් සල්ලි නැති වුණාම දෙවෙනි පාරත් ඒ වැරද්දම කළේ කොහොමද? මේක අර කලින් කිව්වා වගේම business email compromise කියන තාක්ෂණය හරහා සිද්ධ වුණු හොරකමක් කියලා දැන් සැක කරනවන්න පටන් අරන් තියෙනවා. ඇමරිකානු තැපැල් සේවය වගේ ලෝකයේ පිළිගත් ආයතනයක් විදිහට පෙනී ඉඳිමින් කවුරු හරි අපේ තැපැල් දෙපාර්තමේන්තුවට හොර ඊමේල් යවලා බැංකු ගිණුම් අංක වෙනස් කරලා තියෙනවා. CID එක සහ තැපැල් දෙපාර්තමේන්තුව දැන් මේ ගැන පරීක්ෂණ වෙනම පවත්වමින් ඉන්නවා. භාණ්ඩාගාරයේ හොරකමයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා තාම තහවුරු වෙලා නැහැ. හැබැයි මේ සිද්ධීන් දෙකේම වෙලා තින්නේ එකම ක්‍රමයකට. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරි, දැන් අපි බලමු ඇයි මේ මන්ඩුල්ලන් දෙකම මේ තරම් පට්ටම ලේසියෙන් හොරුන්ට කරන්න පුළුවන් වුණේ කියලා. ඉතින් මේක හුදෙක්ම අත්තරක් දන්නම් නෙමෙයි. මේ අපේ රටේ සමස්ත සයිබර් ආරක්ෂණ පද්ධතියෙම තියෙන දරුණු හිතස.
ඉතින් අපිට වුණත් කියන්න බෑ දැන් ලබන සතියේදී මොන නිවුස් එයිද මොන තැන් වලින් තව සල්ලි උස්සලා කියලා. හරිද? ඉතින් මේ දෙයට හේතු වෙච්ච පළවෙනිම කාරණාව තමයි අනතුරු හැඬවීම් නොසලකා හැරීම. භාණ්ඩාගාරයේ සිද්ධියේදී හෙළිවෙච්ච පුදුම සහායතම දේ තමයි රජයේ ඊමේල් පද්ධතිය නඩත්තු වෙන ආයතනය විසින් මේ ගනුදෙනුවට කලින්ම අනතුරු ඇඳීමක් කරලා තිබ්බා. ඔවුන් පෙන්වලා දීලා තිබ්බා මේ එන ඊමේල් එක සැට සහිතයි කියලා. හැබැයි ඒ අනතුරු ඇඳීම පද්ධතිය ඇතුළේම යටපත් උනේ කොහොමද මේ විදිහට? තාක්ෂණික නිලධාරීන් සහ මූල නිලධාරීන් අතර කිසිම සම්බන්ධීකරණයක් හරියමන් ලෙවල් එකේ නැහැ කියලා අපිට මේකේ හොඳ නම් ලැබිලා පේනවා. දෙවෙනි කාරණාව තමයි තාක්ෂණික සාක්ෂරතාවයේ හිඟකම. මම කලින් කිව්වා වගේ gov.au වෙනුවට av.com වගේ බොළඳ වෙනසක්වත් අඳුරගන්න බැරි නිලධාරීන් අතරද මේ රටේ කෝටි ගණන් මුදල් පාලනය කරන්න දීලා බලන් ඉන්නේ. ජාත්‍යන්තර මට්ටමේ මුදල් ගනුදෙනු කරන නිලධාරීන්ට බිස්නස් ඊමේල් කොම්ප්‍රොමිස් කියන්නේ මොකක්ද කියලාවත් අවබෝධයක් නැතිවීම ජාතික අපරාධයක්. ආම වශයෙන් මුදල් ලැබීමට පෙර අපි යවන බැංකුවේ වෙනත් මාර්ගයකින් ඒ කියන්නේ ෆැක්ස් එකක් දාලා හරි නැත්තම් කෝල් එකක් කරන් හරි මෙන්න මේ ගනුදෙනු තොරතුරු තහවුරු කරගන්න තිබ්බේ නැද්ද? ඇත්තටම අපේ රටේ මල්ටි ෆැක්ටර් වෙරිෆිකේෂන් කියන ක්‍රමය අපේ පද්ධතිය වල නැහැ. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. ඇයි මේ වගේ බුද්ධිමත් නිලධාරීන්ට මේ වගේ ක්‍රම හදන්න බැරි? ඇයි අපේ පද්ධතිය වෙනස් කරන්න බැරි? ඒක නම් ලොකුම ප්‍රශ්නයක්. ඉතින් තුන්වෙනි කාරණාව තමයි ඩිජිටල් විගණනයේ අවශ්‍යතාවය. ඉතින් යාළුවනේ දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ සොරකම් එතරම් විදිහට අවස්ථා දෙකකදීම සිද්ධ වුණා නේද? අපේ නිලධාරීන් පළවෙනි වැරද්දෙන් පස්සෙවත් එයාලගේ ආරක්ෂක පද්ධතිය ගැන වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. දැන් ඔයාලත් දන්නවනේ ලංකාවේ රාජ්‍ය ආයතනයේ තාමත් බොහොමයන්ම පාවිච්චි යන්නේ අර පරණ මුදුරාණ්ඩ සහ ආරක්ෂක ක්‍රමවේදනේ. ඉතින් මේවා අද කාලේ ඉන්න හැටර්ස්ලාට නම් තනියර දන්සල් වගේ. ඇත්තටම අපේ රටට දැන් අත්‍යවශ්‍යයි සාදීන ඩිජිටල් විගණනය. මේ හොරකම් වලට ඇත්තටම වලදිය යුත්තේ හැටර්ස්ලා විතරක්මද? එහෙම නෑ. මේ පද්ධතිය ආවත් කාලයෙන් නොටරපු බලධාරීනුත් අනිවාර්යයෙන්ම වලදිය යුතුයි. හතරවෙනි කාරණාව තමයි ජාත්‍යන්තර අපරාධ ජාලයන්. CID පරීක්ෂණවලට අනුව මේ මුදල් ලංකාවෙන් පිටවුණු ගමන් රටවල් කිහිපයක බැංකු ගිණුම් හරහා මාරු කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ වගේ සංකීර්ණ මංකොල්ලයක් කරන්න නම් තනි කෙනෙක්ට බෑ. ඒ වගේම මේක පිටින් ඉන්න කෙනෙක්ට ලේසියෙන් කරන්නත් බෑ. ඉතින් අපිට සාධාරණ සැකයක් තියෙනවා අපේ පද්ධතිය ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන්ම තොරතුරු එළියට ගියාද කියලා. මහා භාණ්ඩාගාර නිලධාරීන් 5 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් අපිට පෙනී යන්නේ CID එකටත් ඒ සැකයම තියෙන බවයි. අවසාන වශයෙන් මට නම් කියන්න දෙන්නේ මේක තවත් ප්‍රවෘත්තියන් විතරක් නෙමෙයි නේද? මේ නැති උනේ ඔබෙත් මජිත් බදු මුදලින් කෝටි 93ක්. ඒක පට්ට ලොකු මුදලක්. හරි. මේ රටේ තවත් රෝහලන් තවත් පාසලන් හදන්න තිබ්බ මුදල්. සයිබර් ආරක්ෂා කියන්නේ ඇත්තටම විහිළුවක් නෙමෙයි. ඉතින් මේ දේ දැම්මත් බලධාරීන් තේරුම් ගන්න ඕනෙමයි. ඉතින් E7 විමර්ශනයෙන් අපි දිගටම මේ ගැන සොයා බලනවා. මේ නිලධාරීන්ට දඩුවම් ලැබෙයි. නැති වුණු සල්ලි ආපසු ලැබෙයිද? අපි බලමු. මේ වීඩියෝ බලන ඔබත් රාජ්‍ය ආයතනයේ වැඩ කරනවා නම් ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ඩිජිටල් ආරක්ෂාවට නම් මීට වඩා චුට්ටක් හිතුවොත් හොඳයි නේද? මේ වීඩියෝ හැකිතරම් ෂෙයාර් කරලා බලධාරීන්ටත් මීට ඇහෙන්න සලස්වන්න. යාලට වැඩි ඇහෙන්නේ නැහැ නේ මේවා. මම ඔබේ හිතවතා ඊළඟ විමර්ශනය හම්බෙමු. එහෙනම් ආයිබෝවන්. Stay alert, stay informed, report scams, protect others. Subscribe for weekly scam alerts.